ගතානුගතිකව පැවතෙන සිරිතේ මල් කතරට වැදිලා නිර්මල ජල ධාරාව තල්කයේ සිඳී ගිලි නොගියේ ලොජික්ක පොඩි කාලේ එයාගේ දෙමව්පියන්ට එයා අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙබ්බා. තව ටිකක් එයා ලොකු වෙනකොට එයාට තේරුණා එයාගේ සමහර ප්‍රශ්නවලට දෙමාපියන් ළඟත් හරි උත්තර නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි. සමහර ප්‍රශ්නවලට කා ළඟවත් උත්තර නැති වෙන මොහොතක් ආවා. ඒක හරිම අවිනිශ්චිත හිස්ම හිස් බිහිසුණු හැඟීමක් වගේ එකක්. උත්තර නැති ප්‍රශ්නයක ජීවත් වෙන්නේ කොහොමද? මේ නොදන්නා දේවල් ගැන අපි දන්න උත්තර බොහොමයක් වෙනත් කෙනෙක් ජීවිතයේ කිසියම් කාලයක අපිට බාර දුන්න උත්තර. ඒ උත්තර බාර දුන්න අයත් ඒ උත්තර ප්‍රශ්න කරන්න පුරුදු වුණ අය නෙමෙයි. එයාලටත් ඒ උත්තර කවුරු හරි කෙනෙක් ජීවිතේ යම් කාලයකදී බාර දීලා. නොදන්න දේවල් වල ඉතිහාසය දිහා හැරිලා බැලුවොත් පෙනේවි ලෝකයේ නොයෙකුත් ආගම් සහ গুপ্ত ශිල්ප ක්‍රම එක එක කාලවලදී කරලා දෙන්නේ මේ කාටවත් උත්තර නැති නොදන්න ප්‍රශ්න වලට යම් යම් උත්තර ලබා දීම කියලා. ඔන්න තියෙනවා හැම එකටම පැහැදිලි කිරීම. දැන් කිසිම හිස් බවක් දැනෙන්නේ නැහැ. මට දැන් ඒ ගැන හිතන්නේ නැතුව එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් ලස්සනට ප්‍රශ්නයක් නෑ. මරුණට පස්සේ ශරීරේ පොළොව ඇතුලේ කුණු වෙලා යනවද? නෑ. මරුණට පස්සේ අපි වෙන දිහාවකට යනවා. හැම ප්‍රශ්නයකටම අනිවාර්යෙන් උත්තරයක් දැනගෙන සිටීම අවශ්‍යම නම් ඔබට විද්‍යාඥයෙක් වීමේ හැකියාවක් නැහැ. උත්තර නැති ප්‍රශ්න තියෙන තාක් තමයි කෙනෙක් ඒ දේ ගැන හොයා බලන්නේ. පොඩි කාලේ ඉඳන් හැම ප්‍රශ්නෙටම මොකක් හරි විදිහේ උත්තරයක් කාගෙන් හරි ලැබෙන විදිහට පුරුදු වුණ අපේ මොළයට එකපාරට මේ தත්ත්වයට එන්න ටිකක් අමාරුයි. විද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ දන්නා දැනුමයි නොදන්නා දෙයයි අතරේ සීමාවේ. දන්නේ නැති දෙයක් දන්නේ නැහැ කියලා පිළිගන්න විද්‍යාඥයෝ බය වෙන්නේ නැහැ. ඒක ලැජ්ජාවකට හේතුවක් නෙමෙයි. ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ අපි ළඟ හැම අවසාන උත්තරේම තියෙනවා කියලා හිතාගෙන ඉන්න ඕනේ. උත්තර නොදන්නා එක ස්වභාවිකයි. මුලින්ම තේරුම් ගන්න ඕනේ තමන් උත්තරේ නොදන්නා වගේ. ඊට පස්සේ පුළුවන් ටික ටික දේවල් හොයා බලන්න, සංසන්දනය කරන්න. එතකොට උත්තර හම්බ වෙන්න ගන්නවා. නමුත් වැදගත්ම දේ මේකයි. හැම උත්තරයක්ම තවත් ප්‍රශ්නයක් අරගෙනයි එන්නේ. You see, one thing is I can live with doubt and uncertainty and not knowing. I think it's much more interesting to live not knowing than to have answers which might be wrong.